මාස ගණනක් තිස්සේ රමුදුන් වී තදට පායලා වැව් පතුල් පැලිලා කුඹුරු ඉරිතලා තියෙද්දි අපි හැමෝම හිතන්නේ ඉදිරි මාස කිහිපයමත් පවතින්නේ මහා වියලි කාලගුණයක් කියලා. කාලගුණ විද්‍යාඥයිනුත් සංඛ්‍යාලේඛන පෙන්වමින් කියනවා එල් නීනෝ තත්ත්වය නිසා වර්ෂාපතනය අඩු වෙනවා කියලා. තවද ජලාශවල ධාරිතාව 50% දක්වා අඩු වෙලා තියෙනවා. ඒ නිසා වතුර පරිස්සමෙන් පාවිච්චි කරන්න කියලා ඕන් අනතුරු අඟවනවා. නමුත් නොසිතූ මොහොතක එක් රැයකින් අහස කළු කරලා පටන් ගන්න මහා වර්ෂාවෙන් දවස් 2-3ක් යද්දී මුළු පළාතම යට කරන ගම් වතුරක් සහ මුළු කඳුපන්තියම පහළට ගලන්නේ නැ නායාමක් බවට පත් වෙනවා. මම මේ සිදුවීම දිහා බලද්දි මට හිතුණු ලොකුම ප්‍රශ්නේ වුණේ එල් නීනෝ එකක් රටේ තියෙද්දි වැව් හිඳිලා තියෙද්දි කොහොමද එකපාරටම මෙහෙම මහා විනාශකාරී වැස්සක් කඩාගෙන වැටෙන්නේ කියන එකයි. සාමාන්‍යයෙන් අපි හිතන විදියට නියඟයයි ගම් වතුරයි කියන්නේ එකිනෙකට වෙනස් සිදුවීම් දෙකක් නෙවෙයි. එකම කාසියේ දෙපැත්ත කියන ඇත්ත මට තේරුණේ මේ පිටුපස තියෙන විද්‍යාත්මක සිදුවීම් පෙළ හොයලා බලද්දී. එල් නීනෝ ගැන අපි හැමෝම අහලා තිබුණාට ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න එක හරිම වැදගත්. පැසිෆික් සාගරයේ මධ්‍යම සහ නැගෙනහිර කොටස්වල මුහුදු පෘෂ්ඨයේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාම තමයි එල් නීනෝ ලෙස හඳුන්වන්නේ. කිලෝමීටර් දහස් ගණනක් ඈතින් සිද්ධ වෙන මේ සාගර උණුසුම් වීම මුළු පෘථිවියේම වායුගෝලීය සංසරණ රටාව නැත්තම් වෝක සංසරණය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. සාමාන්‍යයෙන් එල් නීනෝ තත්ත්වයක් පවතිද්දී දකුණු ආසියාවට සහ ශ්‍රී ලංකාවට එන නිර්තදික මෝසම් සුළං දුර්වල වෙලා වියලි කාලගුණයක් සහ අධික රස්නයක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් විද්‍යාඥයින් මෑතකදී සොයාගත්තු හරිම අපූර්ව දෙයක් තියෙනවා. එල් නීනෝ එකක් පිරිහී යන ආකාරය අනුව ලංකාවට ලැබෙන වැස්ස වෙනස් වෙනවා. එල් නීනෝ තත්ත්වයේ වේගයෙන් පිරිහී යමින් ලා නීනා තත්ත්වයකට බර වෙන අවස්ථාවලදී වායුගෝලයේ ඇතිවෙන නැගෙනහිර සුළං ප්‍රවාහයන් නිසා ශ්‍රී ලංකාව දෙසට විශාල තෙතමනයක් ඇදී එනවා. මේකෙන් මෝසම් සමයෙන් පස්සේ ඉතාමත්ම සිසිල් ඒ වගේම තද වැසි සහිත කාලගුණයක් නිර්මාණය වෙනවා. නමුත් එල් නීනෝ එක හෙමින් පිරිහෙන විට ඉන්දියන් සාගරයේ උණුසුම් වී වායුගෝලයේ ඉහළට යන වායු ධාරා පාලනය කරමින් දිගු කාලීන වියලි බවක් පවත්වා ගන්නවා. පැසිෆික් සාගරයේ විතරද එතකොට අපේ වැස්ස පාලනය කරන්නේ. නැහැ අපේ අසල්වැසි ඉන්දියන් සාගරයටත් මෙතනදී ලොකු කතාවක් කියන්න තියෙනවා. දන්නවද ඔබ ඉන්දියන් සාගරයේ තියෙනවා ඉන්දියන් සාගර ද්‍විදැවය නැත්තම් IOD තත්ත්වය කියලා එකක්. ඉන්දියන් සාගරයේ බටහිර පැත්ත ඒ කියන්නේ අප්‍රිකානු වෙරළට අසන්න මුහුද උණුසුම් වෙනකොට ඒකට අපි කියනවා ධනාත්මක IOD තත්ත්වයක් කියලා. මෙන්න මේ ධනාත්මක IOD තත්ත්වය ඇති වුණාම එල් නීනෝ එකෙන් එන වියලි බව පරදාගෙන ඉන්දියන් සාගරයෙන් විශාල වැසි වලාකුළු ප්‍රමාණයක් ලංකාව දෙසට ඇදී එන්න පටන් ගන්නවා. ඒ විතරක් නොවේ මැඩන් ජූලියන් දෝලනය නැත්තම් MJO කියලා හඳුන්වන වායුගෝලීය තරංගයක් තියෙනවා. මේක දවස් 30-60 අතර කාලයකදී සමගයට ඉහළින් පෘථිවිය වටේ ගමන් කරන තද වැසි සහිත වලාකුළු පද්ධතියක්. මතක තියාගන්න එල් නීනෝ එකක් තිබුණත් මේ MJO තරංගයක් අපේ රට ඉහළින් ගමන් කරන ඒ දවස් කිහිපය ඇතුළත පැය 24කට මිලිමීටර් 200කට වඩා වැඩි අතිවිශාල වැසි ප්‍රමාණයක් එකපාරටම ඇදහැලෙන්න පුළුවන්. පසුගිය අවුරුදු කිහිපයේ කාලගුණ කාලරාමුව දෙස බැලුවොත් මේක හොඳින්ම පැහැදිලි වෙනවා. 2023 සහ 24 අවුරුදුවල ආපු ප්‍රබල එල් නීනෝ තත්ත්වයෙන් පස්සේ 2025 අගභාගයේදී ඩිට්වා සුලිකුණාටුව ලංකාවට කඩා වැදුනා. දවස් දෙකක් ඇතුළත මිලිමීටර් 300කට වඩා වැඩි වර්ෂාපතනයක් ඇදහැලිලා නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල විතරක් නායම් 2000කට වඩා ඇති වුණා. මිනිසුන් 46කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. තවද ඇමරිකානු ඩොලර් බිලියන 4කට වඩා වැඩි ආර්ථික හානියක් සිද්ධ වුණා. ඊට පස්සේ 2026 අවුරුද්දේ මුලදී නැවතත් එල් නීනෝ තත්ත්වයක් මතුවෙද්දී බලධාරීන් කිව්වේ සැප්තැම්බර් වෙනකන් මහා නියඟයක් යනවා වැව්වල වතුර මට්ටම 57ට බැහැලා තියෙන්නේ කියලා. නමුත් මේ කියපු කතාව කියන්නත් කලින් මේ මාසේ මැද වෙනකොට පිළියන්දල වගේ ප්‍රදේශවලට පැය 24ට මිලිමීටර් 204ක මහා වැස්සක් කඩාගෙන වැටුණා. දවස් 4ක් ඇතුළත ප්‍රධාන ජලාශවල වතුර ප්‍රමාණය 50% ඉඳලා 81 දක්වා එකපාරටම ඉහළ ගියා. මෙන්න මෙතනදී තමයි නියඟයෙන් පස්සේ ගම් වතුර එන විද්‍යාත්මක රහස පටන් ගන්නෙ. බොහෝ දෙනෙක් හිතන්නේ වේලිච්ච පසට වතුර ඉක්මනින් නුරා ගන්න පුළුවන් කියලා. නමුත් සිද්ධ වෙන්නේ ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත. කාලයක් තිස්සේ තදින් පායද්දි පසේ තියෙන කාබනික ද්‍රව්‍ය අධික රස්නය නිසා තැම්බිලා පස්සංශු වටේට ඉටි වගේ තෙල් සහිත රසායනික ආවරණයක් හදනවා. විද්‍යාවේදී මේකට කියන්නේ පස ජල බීතික වීම නැත්තම් සොයිල් හයිඩ්‍රොෆොබිසිටි කියලා. මෙන්න මේ වෙලාවට වතුර බිඳුවක් පස මතට වැටුනම වතුර සහ පස අතර තියෙන ස්පර්ශ කෝණය අංශක 90ට වඩා වැඩි වෙනවා. ඒ කියන්නේ පස විසින් වතුර උරා ගන්නේ නැතුව වතුර තල්ලු කරලා දානවා. මීට අමතරව තදින් පායනකොට පස ඇතුලේ තියෙන මැටි අංශු වියලිලා පැලෙන්න පටන් ගන්නවා.
පළමු මහා වැස්ස වැටෙනකොටම වැහි බිඳුවල තියෙන අධික ශක්තිය නිසා මතු පිට පස්සංශු කැඩිලා ගිහින් පසේ තියෙන කුඩා සිදුරු සම්පූර්ණයෙන්ම වහනවා. තව දේ වගේම ගොවිතැන් කරන ඉඩම්වල පස යටින් තද තට්ටුවක් නිර්මාණය වෙනවා. මේ නිසා පසේ වතුර ගලාගෙන යාමේ හැකියාව නැත්තම් හයිඩ්‍රොලික් කන්ඩක්ටිවිටි එක බිඳුවටම වගේ බහිනවා. මෙන්න මේ නිසා වියලි පසට එකපාරටම වැස්ස වැටුනම වැටෙන වතුරෙන් 80%කට වඩා පස ඇතුළට බැස යන්නේ නැතුව මතු පිටින් ගලාගෙන යන්න පටන් ගන්නවා. සාමාන්‍ය වෙලාවට වඩා දෙගුණයක සිට පස්ගුණයක ප්‍රමාණයක් මතු පිට ජලධාරිතාවක් එකපාරටම ගංගාවලට එකතු වෙනවා. තවද අනික් පැත්තෙන් මාස ගණනක් තිස්සේ පායලා තිබුණු නිසා ගංගා සහ ඇලදොලවල පතුලේ වැලිසා රොම්මඩ පිරීලා ඒවායේ ජලය ගෙන යාමේ ධාරිතාව අඩු වෙලයි තියෙන්නේ. මෙන්න මේ වෙලාවට අර පසට උරා ගන්නේ නැතුව මතු පිටින් ගලන්නේ නැත විශාල ජලකඳ එකපාරටම ගංගාවලට එකතු වුණාම ඇල මාර්ග පිටාර ගරලා පැය කිහිපයක් ඇතුළත නොසිතූ විදියට මහා ගම් වතුරක් නිර්මාණය වෙනවා. දැන් අපි බලමු කඳුකරේ නායෑම් සිද්ධ වෙන්නේ කොහොමද කියලා. නියං කාලයට කඳුකරේ පස වේලිලා ලොකු ගැඹුරු පැලුම් ඇති වෙනවා. තද වැස්සක් වැටෙද්දි මේ වතුර පසේ උඩ තට්ටුවට උරාගන්නේ නැතුව අර පැලුම් මස්සෙන් කෙලින්ම පහළට ගිහින් අභ්‍යන්තරයේ තියෙන තද පාෂාණ තට්ටුව ළඟ එකතු වෙනවා. මෙන්න මෙතනදී පස ඇතුලේ යටින් ලොකු ජල පීඩනයක් නැත්තම් පෝවෝට ප්‍රෙෂර් එකක් ඇති වෙනවා. පසේ අභ්‍යන්තර ශක්තිය තීරණය වෙන්නේ මෙන්න මේ කියන සූත්‍රයෙන්. පස ඇතුලේ ජල පීඩනය වැඩි වෙද්දි පස්සංශු එකිනෙක අල්ලාගෙන ඉන්න තියෙන ඵලදායී පීඩනය බිඳුවටම බැහැලා යනවා. මේදී පසේ කැපුම් ශක්තිය නැත්තම් ෂියර් ස්ට්‍රෙන්ත් එක නැති වෙලා මුළු පසකන්දම ද්‍රවයක් වගේ වෙනවා. මේකට කියන්නේ ස්ටැටික් මාස් ලික්විෆැක්ෂන් කියලා. මෙන්න මේ නිසායි පායපු කඳුපන්ති මහා වැස්සත් එක්ක එකපාරටම පස්සා මඩ පවහයන් ලෙස පහළට ගලන් නැවිත් ගම් පිටින් යට කරන්නේ. මේ විනාශයට තවත් ලොකු හේතුවක් වෙන්නේ අපේ ජලාශ කළමනාකරණයයි. නියඟයක් එනවා කිව්වම ජලාශ භාර නිලධාරීන් කරන්නේ විදුලිය හදන්න සහ ගොවිතැනට වතුර ලබා දෙන්න ජලාශ වතුර උපරිමයෙන් පාවිච්චි කරන එක. නමුත් නොසිතූ වෙලාවක දවස් 4ක් ඇතුළත ගිගාවොට් පැය 390ක වතුර ප්‍රමාණයක් එකපාරටම ජලාශවලට එකතු වෙනකොට වැව්වල වාන් දොරටු එකපාරටම අරින්න සිද්ධ වෙනවා. වැව් ආරක්ෂා කරගන්න එකපාරටම අරින මේ වාන් වතුර පහළ තියෙන කැලණි කළු ගින් වගේ ගංගා නිම්නවලට එකපාරටම කඩා වැදිලා ගම් වතුර තත්ත්වය දෙගුණ තෙගුණ කරනවා. මිනිසුන් දහස් ගණනක් අනාථ වෙලා කුඹුරු හෙක්ටයාර 35000කට වඩා විනාශ වෙලා මාර්ග සහ පාලම් කැඩී බිඳී ගිහින් විශාල සංවර්ධන පසුබෑමක් රටට සිද්ධ වෙන්නේ මෙන්න මේ සංකීර්ණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් නිසායි. මේ සිදුවීම් මාලාව දිහා බලද්දි මට හිතුනේ ස්වභාව ධර්මය අපට දෙන ලොකුම පණිවිඩය තමයි අපි පරිසරය දිහා බලන විදිය වෙනස් කරන්න ඕනි කියන එක. මොකද එල් නීනෝ ආවා කියලා නියඟයට විතරක් ලෑස්ති වෙන එක හෝ මෝසම් ආවා කියලා ගම් වතුරට විතරක් ලෑස්ති වෙන එක දැන් හරියන්නේ නැහැ. වනාන්තර කපා දැමීම නිසා පසේ තියෙන ජලය උරා ගැනීමේ ස්පොන්ජ් ගතිය දැන් නැති වෙලා ගිහින්. දැන් අපි නියඟයට වගේම නියඟයෙන් පස්සේ එන අතිශය භයානක වූ පළමු වැසි සමයටත් ලෑස්ති වෙන්න ඕනේ. ගොවිතැන් කටයුතු සති දෙකකට කලින් පටන් ගැනීම, කඳුකරේ පස ඇතුලේ ජල පීඩනය මැන බලන සංවේදක සවි කිරීම සහ ගංගා පතුල්වල තියෙන රොම්මඩ ඉවත් කිරීම වගේ විද්‍යාත්මක පියවරයන් වෙත අපි දැන් යන්නම ඕනේ. ගෝලීය කාලගුණ විපර්යාසයන් එක්ක ඉදිරියට එන කාලගුණික පෙරළි මීට වඩා සැර වෙන්න පුළුවන්. ස්වභාව ධර්මයේ මේ රහස අපි තේරුම් අරගෙන කටයුතු නොකළොත් නියඟයෙන් පිච්චෙන පසම ඊළඟ මොහොතේ අපේ ගම්බිම් ගම් වතුරෙන් යට කරලා නාය අරන් යන එක නවත්තන්න අපට කවදාවත් බැරි වේවි. මෙවැනි වටිනා කාලීන දේවල් දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.